Hi guys, welcome back to my YouTube channel. ඔන්න අද අපි තවත් ට්‍රිප් එකක් යන්න හදන්නේ. මම හැමදාම පෙන්නන්නේ අපේ අම්මලාගේ නෑදෑයත් එක්ක ට්‍රිප් යනවනේ. මේ ට්‍රිප් එක යන්නේ අපේ තාත්තලාගේ ෆැමිලි එකේ කට්ටියත් එක්ක. ආච්චි, තකොට නන්දලා, පුංචි මේ ඔක්කොලා මේ ට්‍රිප් එකට ගියා. ඉතින් ඉස්සරහට බලන්න අපි කොහෙද යන්නේ කියලා. ඉතින් පාන්දර පහමාට ගෙදරින් පිටත් වෙච්ච නිසා අපි කෑම හදාගෙන ගියා. අපි කුරුණෑගල කොස්කැලේ පහ වෙලා ඉස්සරහට නවත්තලා උදේ බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා. ඊට පස්සේ දිගටම ට්‍රිප් එක ස්ටාර්ට් කරලා ගියා. ආපහු NLDB එකේ කැෆේ එකේ නවත්තලා ෆ්‍රෙෂ් කිරි එළකිරි බිව්වා. මාරම රසයි. අපිට ඇද්දි මගදී යාළුවෙක් හම්බුණා. මේ ඉන්නේ යාළුවා. She moves like a map with no border, a whisper chord. ඊට පස්සේ අපි දවල් කිව්වේ හවස 4ට විතර ඇති. මට තැන මතක නැහැ. අපි මගෙන් ඇනිකට් එකක් වගේ තිබ්බා. එතනින් නෑවා. එක දිගට ගිහිල්ලා මහන්සි නිසා එතනින් නෑවේ. ලොකු ගැඹුරක් නැහැ. පොඩි ඇලක් වගේ එතනින් කට්ටියම නාලා ආපහු යන්න පිටත් වුණා. මම ඉස්සරහට කියන්නම් කොහෙද යන්නේ කියලා. අපි දවල්ට ලන්ච් එක ගත්තේ හවස 4ට විතර. නාලා ඉවරලා ඔක්කොම කරලා බඩගිනි හැදුන නිසා අපි මගින් නවත්තලා ලන්ච් එකත් අරගෙන ආපහු ගියා. ඔන්න අපි ආපු ට්‍රිප් එක තමයි ට්‍රින්කෝ. අපි ට්‍රින්කෝ මාබල් බීච් හොටෙල් එකට ගියේ ෆෝස් එකකින් කරන. අපි ට්‍රින්කෝ තමයි ගියේ ලොකු රයිඩ් එකක්. බලන්න ඉස්සරහට අපි කොහෙද යන්නේ කියලා. She's chasing skies I've never named while I stay in my lane. But something in the way she moves. අපි දැන් ඇවිල්ලා මේ යන්න හදන්නේ තිරුකෝණේශ්වරම් කෝවිලට. මේ යන ඒ පාර කොයිල ඉස්සරහ තියෙනවා. අපි යනකොට නම් පූජාවන් මුකුත් නැහැ. කෝවිල වහලා තිබ්බේ. අපි නිකන් ඇතුලේ වැඳලා එහෙම ආවා. එයාලගේ පූජාවන් එක වෙලාවලට තියෙනවා. ඉතින් පූජාවට ගියේ නැහැ. මාරම ලස්සන උඩින් නම් පල්හ view එක ලස්සනට පේනවා මුහුද එහෙම. වහින්න කිට්ටුව ගියපු නිසා මේ මොනරේ පිල්ලි දාගෙන හිටියා. මාරම ලස්සනයි. ඒ වීඩියෝ එකත් මේකේ තියෙනවා. ඉතින් අපි කෝවිලට යනකොට කෝවිල කවුරුත්ම නැහැ. අපි විතරයි මුළු කෝවිලෙම හිටියේ. ඉතින් අපි ඊට පස්සේ එතනින් කෝවිලේ ඇවිදලා වැඳලා අපි ආපහු රයිඩ් එක ස්ටාර්ට් කරා. She writes down cities on her wrist and dreams she'll never keep. I sip my coffee, miss my cue, still anchored by my fear. But time rolls on like open roads, and soon she won't be here. Oh, traveler, you carry. මෙතන දැන් තමයි අපේ හොටෙල් එකට යන රූට් එක ස්ටාර්ට් වෙන්නේ. කැලෑවක් වගේ තමයි මැදින් පාර තියෙනවා. එතනින් තමයි යන්න තියෙන්නේ. අපි කොහොම හරි හොටෙල් එකට චෙකින් වෙනකොට 5:05 විතර ඇති. මුහුදු රැළ මාරම සැරයි, නාන්නවත් බෑ. අපි නාන්න කියලා හිතන් ගියාට වතුරට බැස්සෙවත් නෑ. රැළ පෑවුවා විතරයි. මොකද මේ දවස් ටිකේ තත්ත්වෙත් එක්ක මුහුදු රැළ ගොඩාක් රළු වෙලා තියෙන්නේ. ඒක නිසා අපිට නාන්න හිතන්නවත් බෑ. ඉතින් බීච් එකේ ඇවිදලා චුට්ටක් වෙලා view එක බලා ඉඳලා අපි ඊට පස්සේ අපේ රූම් එකට යන්නයි හදන්නේ. ඇතුළට කැලෑ වගේ හදලා තියෙන නිසා අපේ බෑග් අරගෙන එක වාහනයක් ගියා.
අපි ඊට පස්සේ පයින් තමයි ගියේ. වගේ කැලෑවක් කියන්නේ පොඩි අඩිපාරවල් හදලා එක එක විදිහට එක එක නම් දාපු චූටි හොටෙල් රූම්ස් තියෙනවා. ඉතින් දන්නයි දන්නේ නැති මාබල් බීච් හොටෙල් එකේ බුක් කරනවා නම් සීසන් කාලෙට අවුරුද්දකට කලින්වත් බුක් කරන්න ඕන. මොකද ඒ තරමටම බුකින් ෆුල් වෙනවා. ඉතින් අපි යන දවස් ටිකේ නම් ඇත්තටම සීසන් නෙමෙයි. ඉතින් අපිට ඒක නිසා ගන්න පුළුවන් වුණා. යන කෙනෙක් ඉන්නවා නම් ඩිසෙම්බර් වගේ යනවා නම් ජනවාරි වලවත් බුක් කරන්න ඕන. මොකද ඒ තරමටම මේක ෆුල් වෙනවා. ඔය තියෙන්නේ මාමයි අම්මයි නංගි හිටපු රූම් එකට යන පාර. ඔතනින් තමයි අපේ රූම් එකට යන්න තියෙන්නේ. අපේ රූම් එක පල්ලෙහා තට්ටුවේ රූම් එකට උඩ තව රූම් එකක් තියෙන. ඒ රූම් එකේ අපේ පුංචිලා හිටියේ. ඉතින් අපි දෙගොල්ලෝ ළඟ තමයි හිටියේ. ඔන්න තියෙනවා රූම් ටුවර් එක. දොර අරිනකොටම සයිඩ් එකෙන් ටීවී එක, චුටි ටේබල් එකක්. එතකොට 3 දෙනෙක් විතරයි මේක රූම් එකකට ඉන්න පුළුවන්. ඩබල් ඇඳයි සිංගල් ඇඳයි. එතකොට වොෂ්රූම් එක තියෙනවා ඉස්සරහින්. හොට් වෝටර් පාවිච්චි කරනවා නම් හොට් වෝටර් පාවිච්චි කරන්න පුළුවන්. චූටි කිචන් ඒරියා එකක් වෙනම රූම් එක අයිනෙන් තියෙනවා. මොන හරි උණු වතුර රත් කරගෙන මොන හරි තේ හදන්න. කොහොම හරි හවස් වෙනකම බීච් එකේ හිටියා. රෑ වෙන්න කිට්ටු වෙලා ඒ පැත්තේ අයිනෙම හොටෙල් එකට ගියා. අපි හොටෙල් එකට යනකොට අපේ තාත්තලා පාටි පටන් අරගෙන ඊට පස්සේ පාටි ඉවර කරලා සින්දු කියලා ඩාන්ස් කරලා ඒ ඔක්කොම කරලා 8 විතර වගේ තමයි අපිට ඩිනර් එක ලෑස්ති කරලා තිබ්බේ. ඊට පස්සේ අපි යන්න හදන්නේ ඩිනර් එක ගන්න. බලමු මොනවද තියෙන්නේ කියලා. සැලඩ් කෝනර් එකක්, එතකොට සුප් කෝනර් එකක් මුලින්ම තිබ්බේ. ඒ ටික arrange වෙලා ඊට පස්සේ තමයි මේ ඩිනර් එක ලෑස්ති කරලා තිබ්බේ. ඔහොම තමයි ඩිනර් එක කෑම නම් මාරම රසයි. ඩිනර් එක අරගෙන ඉවරලා අපි රෑ හොටෙල් එකට ගිහිල්ලා එහෙම්ම රෑ නිදාගත්තා. මේ පහුවෙන්ද උදේම මං නැගිටලා බ්‍රෙක්ෆාස්ට් එක 8 ගන්න තිබ්බේ. මං 7 විතර නැගිටලා බීච් එක පැත්තට ඇවිදගෙන ගියා. උදේ වෙද්දිත් රැළේ කිසිම වෙනසක් තිබ්බේ නැහැ. චුට්ටක් වෙලා එතන ඉඳලා අන්න අර අතන කෙරෝලේ තියෙන එකට තමයි යන්නේ. එතනට අපේ අම්මලා ගිහිල්ලා අපේ දෙයට යන්නේ. හදන්නේ. ඒක හරියන්නේ. ඊය ගොබ්බේ. ඒක තමයි.
මේ පහුවෙන්දා උදේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න අපි ආවා. බ්‍රෙක්ෆාස්ට් එකටත් string hoppers, roti, තව ගොඩාක් ඩිෂස් තිබ්බා. ඉතින් අපි ඊට පස්සේ බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන 10ට විතර චෙක් අවුට් වුණා. හොටෙල් එකේ චෙක් අවුට් වෙලා අපි ඊට පස්සේ ආවේ කරෝලගඩ ත්‍රිකෝල මාකට් එකට. ඊට පස්සේ අපි ආවේ කින්යවල උණු වතුර ලින්හත බලන්න. අපි යනකොට නම් කඩවල ඔක්කොම වහලා ඒ වුණාට එතනට යනකොට හයියෙන් වැස්සා. වැස්ස කාලෙට වුණත් වතුර අර ලින්හතෙන් අර රත් වෙනකොට බුබුලු දාන්නේ ඒක හැමම තියෙනවා. ඉස්සර මට මතකයි මම පොඩි කාලේ යනකොට මේ තාප්පේ තිබ්බේ නෑ. දැන් තාප්පේ තියෙනවා. මම ওই වීඩියෝ එක ගත්තෙත් වැස්සේ. මාරම සනීපයි මේ ඒ වතුරෙන්. අපි මේ දැන් ඇවිල්ලා ඉන්නේ සීගිරිය නගින්න. ඒ වුණාට අපි එතනට යනකොට දැන් අපි මුලින්ම මේ යන්න ඉස්සරහා පටන් ගන්නකොට අඩිය තිබ්බේ නෑ. හොඳටම වැස්සා. වැස්ස නිසා නැග්ගේ නෑ. ආපස්සට හොඳටම වැස්සා. අපිට එතනින් ගාඩ්ස්ලා කිව්වා නගින්න එපා ගල ලිස්සනවා කියලා. ඉතින් අම්මලා ඔක්කොම ගියපු නිසා රිස්ක් එකක් ගන්න බැරි නිසා අපි ආපහු ආවා. අපි එන ගමන් ලන්ච් එක ගත්තා බෙන්තොට බේක් හවුස් කියලා. ඊට පස්සේ ලන්ච් එක අරගෙන ඉවරලා අපි ආවේ මේ ඔයගොල්ලෝ දන්න පුරාණ තැනකට රන්ගිරි දඹුලු රජමහා විහාරය උඩමළුවේ තියෙන ඒ විහාරයට තමයි යන්නේ. සීගිරිය නගින වගේ තමයි. ගොඩාක් පඩි තියෙන උඩට නගින්න. ඉතින් කොහොම හරි කට්ටියත් එක නැග්ගා. අපේ ආච්චිල එහෙම ගියාට ආච්චි නැග්ගේ නැහැ. මොකද දනි සමාරුව තියෙන නිසා. උඩට මාරම ලස්සනයි වීව් එක සන්සෙට් එකක් පේනවා මුළු දඹුලු ඒරියා එකම ලස්සනට පේනවා. ඉතින් අපි යනකොට ගොඩක් කට්ටිය හිටියේ නැහැ. මොකද අපි ටිකක් හවස් වෙන්නනේ ගියේ. කට්ටිය හිටියේ නැහැ. ඒත් බහිනකොට පොඩි පොදයක් වගේ තිබ්බා. ඒ වුණාට මං චූටි කාලේ ගියාට පස්සේ තමයි මේ යන්නේ. මාරම ලස්සනයි. ගලෙන් තනිකරම නිර්මාණ කරලා තියෙන්නේ. හිතා ගන්න බෑ. ඒ කාලේ රජවරු මෙහෙම දේවල් කරා කියලා කිව්වහම ඒ තරමටම ලස්සනයි. ඒ වගේම පරණ කාලේ තිබ්බ පෞරාණික බව ඒ විදිහට තාම තියෙනවා. චිත්‍රවල ඉඳන් පේන්ට් වල ඉඳන් මේ හැමදේම ඒ විදිහටම පරණ දේවල් ඒ විදිහටම තියෙනවා එතන. ඒවා කිසිසේයක් වෙනස් කරලා නැහැ. ඇත්තටම මාරම ලස්සනයි. වීව් එක එහෙම ඉන්න ඒ තරමටම ඉන්න ආස හිතන යන්න ආස හිතන සහ එතන ගියාම ඉන්න ආස හිතන තැනක් තමයි රන්ගිරි දඹුලු රජමහා විහාරය කියන්නේ. කවුරුම හරි කෙනෙක් දඹුලු රන්ගිරි දඹුලු රජමහා විහාරයට යනවා නම් උඩමළුවට අනිවාර්යයෙන්ම එයාලගේ ගාඩ් රූම් එකෙන් කියන්නේ ෂෝටක් ඇඳගෙන ගියොත් අනිවාර්යෙන් ගාඩ් රූම් එකෙන් රෙද්දක් දෙනවා තා ගන්න. මොකද ෂෝටවල් ඇඳගෙන උඩට යන්න දෙන්නේ නැහැ. ඉතින් මම දන්න අය දන්නව ඇති. මන් දන්නේ නැති කවුරු හරි හිටියොත් කියලා තමයි කිව්වේ. යන්න කවුරු හරි බලාපොරොත්තුෙන් හරි දේ ගැන දන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් මේ වීඩියෝ එකේ මම මේ කියන එක අනිවාර්යයෙන්ම යාට ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඊට පස්සේ අපි මේ වැඳලා ඉවරලා එදිය ගල් උඩින් තමයි යන්න තියෙන හරිම ලස්සන. වැඳලා ඉවර වෙලා අපි හවසර වගේ වෙනකොට තමයි පල්ලහැට බැස්සේ. පල්ලහැට බහැලා හැමම කොළඹින්න පිටත් වුණා. අපි අතරමඟින් නවත්තලා තේ බීලා රැට කෑම කෑවා. මොකද එතකොටත් ගොඩක් රැ වෙලා තිබ්බේ. මට හරියටම මතක නැහැ. කාලේ හැමම කොළඹ ආවා. එහෙනම් තවත් බ්ලොග් එකකින් ආයි හම්බ වෙමු.